කතාව පටන් ගන්න මීතමින් වැවුණු කඳකඩ නගරයක. සෙනුරි කියන්නේ නගරේ හිටපු හරිම නිහඬ ඒ වගේම හීන ගොඩක් තිබුණ කෙල්ලෙක්. ඇය පෞද්ගලික ආයතනයක රැකියාව කළේ තමන්ගේ මහන්සියෙන් ජීවිතේ ගොඩනගා ගන්න බලාපොරොත්තුවෙන්. ඔය අතරතුර ඇයට කසුන්ව මුණ ගැහෙන්නේ. කසුන් කියන්නේ හරිම ආදරණීය ඕනෑම ප්‍රශ්නයකදී හිනා වෙලා ඉන්න පුළුවන් තරුණයෙක්. ඔවුන් දෙන්නා අතර ඇති වුණු යාළුකම හරිම ඉක්මනින් ආදරයකට පෙරළුණා. හැමදාම හවසට වැඩ ඇරලා එද්දී වැස්ස වෙලාවට එකම කුඩයක් යටින් යන එක, නිවාඩු දවස්වලට තේ වතු මැදින් ඇවිදින්න යන එක ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් වුණා. සෙනුරි, මං පොරොන්දු වෙනවා ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ කියලා. මැරෙනකම්ම මම ඔයාගේ සෙවණැල්ල වගේ ඉන්නවා. කසුන් නිතරම ඇයට එහෙම කිව්වා. සෙනුරිට දැනුනේ මුළු ලෝකෙම ඇය සතුයි කියලා. නමුත් ජීවිතේ හැමදාම එකම විදියට ගලාගෙන යන්නේ නෑ. සෙනුරිගේ ගෙදරින් මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වුණා. ඕන් උනේ ඇයට වඩා හොඳ රැකියාවක් තියෙන ධනවත් කෙනෙක්ව විවාහ කරලා දෙන්න. මේ ප්‍රශ්න අසා සෙනුරි ගොඩක් මානසික වැටුණා. කසුන් ඇයව දිරිමත් කළා. බය වෙන්න එපා සෙනුරි. අපි දෙන්න මහන්සි වෙලා දියුණු වෙමු. එතකොට කාටවත් අපිට මුකුත් කියන්න බැරි වෙයි. කසුන් විදෙස් රැකියාව තීරණය කළේ සෙනුරි වෙනුවෙන් ලස්සන ගෙයක් හදන්න සල්ලි හොයන්න. ඔහු යන දවසේ සෙනුරි ගොඩක් ඇඬුවා. කසුන්, මට සල්ලි එපා. මට ඔයා විතරක් ඇති. ඇය කීවත් කසුන් ඇයගේ නළල සිපගෙන සමුගත්තේ අවුරුදු 2කින් ආයෙත් එන පොරොන්දුව පිටයි. ඔහු ගිය දවසේ ඉඳන් සෙනුරි දවස් ගැන්නා. හැමදාම රෑට පැය ගණන් ඔවුන් වීඩියෝ කෝල් එකෙන් කතා කළා. අවුරුද්දක් ගෙවුණා. කසුන් ආපහු එන්න තව මාස කිහිපයයි තිබුණේ. සෙනුරි තමන්ගේ මංගල ඇඳුම පවා හිතින් මවාගෙන හිටියේ. එක දවසක් හවස සෙනුරිට කෝල් එකක් ආවා. ඇය කසුන්ගේ යාළුවෙක්ගෙන්. කෝල් එක ගත්ත ගමන් යාළුවෙක්ගේ බිඳලා ඇඬෙනවා විතරයි ඇහුනේ. සෙනුරිගේ පපුව ගැහෙන්න ගත්තා. සෙනුරි, කසුන් නඩ ගන්න තැන ලොකු අනතුරක් වුණා. එයාව බේරගන්න බැරි වුණා. සෙනුරිගේ අතින් ෆෝන් එක බිමට වැටුණා. ඇයට දැනුනේ මුළු ලෝකෙම නතර වුණා වගේ. ඒ ලස්සන හීන මාලිගාව එක මොහොතකින් සුණු විසුණු වෙලා ගියා. දවස් කිහිපයකට පස්සේ කසුන්ගේ මృతදේහය ලංකාවට ආවා. සුදු ඇඳුමකින් සැරසුණු සෙනුරි තමන්ගේ මංගල දිනේ දකින්න හිටපු ආදරවන්තයා දෙස බලාගෙන හිටියේ ගල් ගැහුණු පිළිමයක් වගේ. ඇගේ ඇස්වලින් කඳුළු පවා වැගිරුණේ නෑ. මොකද ඒ වේදනාව කඳුළකට වඩා වැඩි. කසුන්ගේ අවසන් කටයුතු දවසේ අවසානයේ ඔහුගේ යාළුවා සෙනුරිට කුඩා පෙට්ටියක් ගෙනත් දුන්නා. මේක කසුන් ඔයාට දෙන්න ගෙනත් තිබුණු තෑග්ග. ඔයා ඒක මැරෙනකම් අතේ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ පෙට්ටිය ඇතුලේ තිබුණ ලස්සන රත්තරන් මුද්දකයි ලියුම් කැපැල්ලකුයි. සෙනුරි, මේ මුද්ද මම ගත්තේ අපේ වෙඩින් එක දවසට. ඔයාගේ ඇඟිල්ලට පළඳන්න. මම කොහේ හිටියත් මම ඔයාගේ සෙවණැල්ල වගේ ඔයාව බලා ගන්නවා. මට පොරොන්දු වෙන්න මම නැති වුණත් ඔය ජීවිතේ ජය ගන්නවා කියලා. ආදරෙත් වැස්ස වෙලාවට සෙනුරි අර පරණ කුඩය අරගෙන තනියෙන් පාරේ ඇවිදිනවා. ඇයට දැනෙනවා කසුන් තාමත් ඇගේ සෙවණැල්ල වගේ ළඟින්ම ඉන්නවා කියලා. ඒත් ඇය දන්නවා ආයෙත් කිසිම දවසක සෙවණැල්ලට පනින්නේ නැති බව.